ඉඳ ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ වැලිමඩ ඌවපරණගම අර්ථාපල් ගොවියට සහන දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න. එහෙම නැතු වුණොත් අර්ථාපල් ගොවියත් එක්ක අපි නැවත එනවා ඔය රජ මන්දිරය වටලන්න. අපි දැනට සති දෙකකට කලින් මේ ප්‍රශ්නේ කියන්න අර්ථාපල්ල මිල අඩු වෙනවා ගොවි අසරණ වෙනවා කියලා කතාව කියන්න අපි ගියා කුසිකර්ම අමාත්‍යාංශයට. හැබැයි ඒ වෙලාවේ දුන්න පොරොන්දු එකක්වත් මේ වෙදී ඉෂ්ට වෙලා නැහැ. ඒ වෙලාවම පොරොන්දු වුණා රජයේ මෙදිහත් වෙලා මිලදී ගන්න රටේ තියෙන විවිධ ව්‍යාපාර වලට කියලා යම් වැඩි මිලක රස්සන මිලදී ගන්න ප්‍රකාශයක් වුන් සිදු කරා. හැබැයි අද වෙද්දී ඒ කිසිදු පොරොන්දුවක් ඉෂ්ට වෙලා නැහැ. ගොවියට රුපියල් 280ක මිලක් යනවා අර්ථාපල් කිලෝ එකක් හදන්න. හැබැයි අද විකුණන්න වෙලා තියෙන්නේ 150ට 180 මිලකට. ඒකත් ඇත්තටම වෙළඳ පොළට අරන් ගියාට පස්සේ හෙට්ටු කරලා විකුණන්න බැරි මට්ටමටපත් වෙලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ අර්ථාපල් නිෂ්පාදන කාලට නැත්නම් මේ කන්නේට ඒ කන්නේ අදාළ කරන මොහොතේදීම ගෙනාවා පිටරටින් අර්ථාපල්. මේ ගොවි ජනතාව එකතු වෙලා පාලකයන්ට කියන්නේ වසර 30කට ආසන්න ප්‍රශ්නයක් හඳුනපු පාලකයන් විසින් අර්ථාපල් ගොවියා දුක් විඳින තැනට පත් කරපු අර්ථාපල් විදේශ අර්ථාපල් ගෙනෙන බව ඒ නිසාම ගොවි ජනතාව පීඩාවට පත් වෙන බව දැන ඒ වෙනුවෙන් සටන් කරපු පාලකයන් විසින්ම අර්ථාපල් මෙවර විශාල ප්‍රමාණයක් ලංකා වෙළඳපොළට ගෙනවිත් දාලා අර්ථාපල් ගෙනවිත් දාපු නිසාම දේශීය අර්ථාපල් ගොවියා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතු අර්ථාපල් මිල පහළ වැටලා තියෙන මොහොතක අද දවසේ ආණ්ඩුව තීරණය කළා තිබුණා අර්ථාපල් මිල වැඩිවීමට ප්‍රධානම හේතුව මේ අර්ථාපල් ගෙනවිත් තිබෙන නිසා තමයි අර්ථාපල් මිල අඩුවට පත් වෙලා තියෙන්නේ. වැඩි යස්වනු ඊද දෙන්න වැඩි යස්වනු ඊද දෙන්න කුෂි කර්මයට එකතු වෙන්න පන්තියයි. නමුත් දැන් පොරොන්දුයක් කීයද? දැන් බීජ පෙට්ටියක් කීයද? මේ මිල බලනකොට උච්චක් දෙකකට අලදිලා මිනිස්සුන්ට වහ තමයි බොන්නේ වෙන්නේ. ඒ හින්දා අපි පාලකෙට මේ අවස්ථාව මතක් කරන්න විශේෂයෙන්ම මේ ගැන හිතන්න. දැන් රටවල උත්තර මිලක් වෙන්නේ නැහැ නේ බීජාල පෙට්ටියක්. ලංකාවට එනකොට බද්දෙන් මේ ගහලා දෙන්නේ බදු අයින් කළවත් අපිට මේ බීජ ටික දෙන්නේ මේ අලගොවියට. නැත්තම් ඉස්සරහට නම් අලාදලා ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ලංකාවට අලගියක් ඇත්තෙම නැතු වෙනවා. කාටද තමයි උදාහරණ 170. ඔව් ආර්ථික නැත්නම් 170යි. ඉතින් කොහොමද කරන්න බලන්න මිනිස්සු. ඇත්තෙන්ම බොහොම අමාරුවෙන් මේ මිනිස්සු ජීවත් වෙන්නේ.